කැළඹුණු කාලගුණය නිසා ප්‍රචණ්ඩව හැසිරුණු බිහිසුණු මාඔයේ ජල පහර ගිරිඋල්ල නගරයේ කඩසාප්පු බොහෝමයක් නිමේෂයකින් සුන්බුන් ගොඩක් බවට පත්කර හමාරයි. රටටම බලපාපු ව්‍යාසනයෙන් ගිරිඋල්ල නගරයට මායය සිදු කළේ අති විශාල විනාශයක්. අද නම් මම මේ මුකුත් දන්නේ වගේ නිහඬව ගලා යන මාවය ගිරිඋල්ල නගරයට කරපු විනාශයෙන් බිඳක් තමයි ඔබ මේ දකින්නේ. කඩවල් දෙක තුනේ මේ තේරම මෙතන ඉඳන් වතුර පාර බැස්ම ගිහිල්ලා තියෙනවා. මෙහාට තමයි ඔක්කොම මේ බලන්න ඕන. මේකට මේ වතුර තේරම ගිහිල්ලා තියෙනවා. තේරම මෙහෙට තමයි බඩු ටික ගිහිල්ලා තියෙන්නේ. මේ කොල්ලගේ ෆුට් සයිකල් කඩේ මොකද්ද මේ රන්මුතු ජුවලරිය ඔරියන්ට් ඉලෙක්ට්‍රිකල් මොකවම නැහැ නේද? තේරම මෙහෙ ගිහිල්ලා තියෙනවා. අපිට ඇත්තටම කතා කරන්න දෙයක් නැහැ මේ වෙලා තියෙන විනාශය තක්සේරු කරන්න බෑ කිසිම දෙයක්. එතකොට මේ ඉන්න හැමෝම ව්‍යාපාරිකයෝ අන්ත අසරණ වෙලා ඉන්නේ මේ වෙලාවේදී. මේ වෙනකන් දැන් දවස් 2ක් 3ක් අපෙන් තාම කවුරුවත් මේ ගැන වගකිය යුතු නිලධාරියෙක් තාම මොනවත් අහලා කතා කරලා මොකක් හරි වචනයකින් මෙව කරලා නැහැ. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම රජය ඒ කියන්නේ වගකිය යුතු නිලධාරීන් මැදිහත් වෙලා මේකට නිසි පියවර මේ වෙච්ච විනාශය සුළුයෙන් හෝ
සමනය කර ගැනීමට මේ රජයෙන් හරි වගයුතු නිලධාරීන්ගෙන් සිදුවෙන්න ඕන යුතුයකම් අනිවාර්යයෙන්ම සිද්ධ විය යුතුයි. මේ අවස්ථාවේදී මේ ගිරුල්ලේ වෙළඳ ප්‍රජාවගේ වෙනුවෙන් මම වගයුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ වෙනුවෙන් අනිවාර්යයෙන්ම මැදිහත් වෙන්න කියලා. මිනිස්සු හිතන්ඩ නැතිව ඇති මාඔය තමන්ට මේ තරම් ලොකු විනාශයක් කවදාවත් කරන එකක් නැහැ කියලා. ඒක හින්දා වෙනද වගේ පොඩි වතුරක් ඇවිල්ලා සාමාන්‍ය තත්ත්වයෙන් බහි කියලා හිතපු නිසා දෝ කොහෙද මිනිස්සුන්ට මේවායෙන් ගොඩක් බේරෙන්න අපහසු වුණා. කිසිම දෙයක් වෙන්නේ නැහැ. රජයෙන් කියලා කිසි කෙනෙක් පැහැක් කරලා බලලා නැහැ. මිනිහෙක් දිහා කවුරුත් බලලා නැහැ. එකපදියේ පොලිසියට කතා කරනවා, පොලිසිය හරහා කමියුනිකේට් කරනවා විතරයි කරන්නේ. මේ වෙනතුරු කිසිම දෙයක් අපිට ලැබිලත් නැහැ, හොයලත් නැහැ, බලලත් නැහැ. රාජ්‍ය ආයතන කියලා බැංකු කියලා වෙළඳ සංගම් තියෙනවා, කඩ තියෙනවා, මිනිස්සු ඉන්නවා, ගෙවල් තියෙනවා. කවුරුත් බලන්නේ නැහැ, කිසිම දෙයක් නැහැ. ඊයේ අපිට මේ නගරේ තුලයි හිටිය පොලිසිය නිලධාරි දෙන්නයි. සකල සූරිය මහත්තයා තව මහත්තයෙකු විතරයි. ඊට පස්සේ හවස් වෙද්දි කියලා තව කණ්ඩායමක් අතුරු මහත්තයලා ආරමේ ගෙන්න ගත්තා. දැන් උදේ ඩිවිෂන් ප්‍රධාන පොලිස් මේ අධිකාරිතුමාට කතා කරලා ගුවා කන්දෙන් ඇවිල්ලා බඩුව අරයි යනවා, කැඩිච්ච කඩවල බඩුව අරයි යනවා. ඒ කියන්නේ හානියට පත් වෙච්ච එක තවත් අර ඉතින් බැට්ටකාට මේ බය බැට්ටකාට ගුණා යනවා කියලා කියලා දිනේ ඉඳන් නගරයට ආරක්ෂාවක් කොන ඉස්සලා. ප්‍රධාන පොලිස් බලයන්ියක් යනවා නගරේ අපිට කතා කරලා අධිපිටිය දාන්න කියලා කියනවා. අධිපිටිය දාන්න ඕනේ නැහැ. නමුත් නගරේ පොලිස් බලයන් යනවා නගරේ ආරක්ෂා කරලා ඊළඟට ජන ජීවිතය ආපෝතන්තරේ පත් කරන මිනිස්සුන්ගේ හානි පූර්ණ බලා ගන්න වැඩ කටයුත්තක් කරලා දෙන්න ඕනේ. දැන් මේකේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව දවස් දෙකක් අපිත් එක්ක රැඳිලා හිටියා මේ ටවුන් එකේ. මේ පැය 48ම අපිත් එක්ක හිටියා මේ නගරේ. ඒක ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝගේ රිපෝට් එක ගාලා දුන්නලු අදාළ ආයතන වලට දවස් දෙකකට කලින් මෙහෙම ජල කැල්මක් එනවා කියලා. හැබැයි විතර අපිට එහෙම පොලිසියෙන් එනවුස් එකක් දීලා අපි හැමෝම ප්‍රජාව දැනුවත් කරනවා. ඒ වගකීම අපි ඉෂ්ට කරනවා. අපිට එහෙම දැන් පණිඩයක් කවුරුත් කිව්වේ නැහැ. කිසිම කමියුනිකේෂන් එකක් නැහැ. තව මේ වෙනකොට කිසිම කෙනෙක් කියලා බලලා නැහැ. හොයලා නැහැ. මිනිහෙක් කෑවද බිව්වද කියලා හොයලා නැහැ. ග්‍රාම සේවක මාර්ගයෙන් ආපු ආහාර පාර්සල් දෙක විතරයි. ඊට වඩා අපිට බටේ මිනිස්සු ගම් වලින් ඇල කෑම දීලා යනවා. ඉතින් නගරයක් විදියට මෙහෙම ගමක් විදියට අනික නගරේ විතර නෙමෙයි ගිරුල නගරය, ගමදිරි නව නගරය, මල්වානවත්ත, මහාරගම, කාල්පනේ, මල්ගමුව, නාරංගමුව, මත්තේගම ග්‍රාම සේවකම් කීයක්ද? ඉතින් මේ වුණ හරනම් වෙන්න ඕනේ කාර්යක්ෂම රාජනිලධාරිය ඇවිල්ලා ඉන්න මැතිවතුරාරි ඔක්කොම ඇවිල්ලා මේවා බලලා මිනිස්සු ජන ජීවිතය හරියට ගෙනියන්න උදව් කරන්න කිසිම දෙයක් නැහැ. මේක අතහැරලා දාලා තියෙන මගේ තත්ත්වය අපිට පේන්නේ ඉච්චරයි. නගරේ වම් පැත්තෙන් ගත්තා මීගමුව ප්‍රදේශයට ලොකු හානියක් වෙලා නැහැ. ඒ පැත්තේ පිසු ටික බඩු ටික අදගත්තා පොඩ්ඩක් ඒ පැත්ත ආරක්ෂා වුණා පන්සලේ උඩ කෑල්ල. ප්‍රධාන හන්දියෙන් දකුණ මීගමුව පැත්තට වෙලා තියෙන හානිය ගණන් කරන්න බෑ. මෙතන තියෙනවා ලංකා සතු රජයේ ආයතනයක්, ලංකා බැංකු සියලු මූල්‍ය ආයතන ටික, විනාශ කම්බරි ටික, ප්‍රධාන පෙළේ හෝටල් ටික. ඉතින් මේක මම හිතන්නේ අනික ඒ වගේම මහා මාර්ග පද්ධතිය, ජල පද්ධතිය, තැපැල් කන්තෝරුවේ ඉඳලා තැපැල් කනුව දක්වාම සියලුම දේ විනාශයටපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ සුනාමියක් ආවට වඩා විනාශයක් කිරුලට වෙලා තියෙනවා. මේ පැය 48 ඇතුළත. බලාගන්න කියන්නේ නැහැ. මුත් ඒක කරන්න බෑ කියනවා. ඒ ලංකා සමුද රජයේ ආයතනය. මේ දෙන්න තාම නිලධාරි කෙනෙක් ඇවිල්ලා නැහැ.
ඔබට පෙන්වන්නේ මාව ඒ ජලගැල්මෙන් පසුවදා උදෑසනම ලබාගත් දර්ශන. ඒවා අප්ලෝඩ් කරන්න සිග්නල් තිබුණ නැති නිසා තමයි මේ පහුවෙලා අප්ලෝඩ් කරන්නේ.